YouTube එකේ වෙන ළමයෙක්ගේ අම්මා මැරිලා කියලා දාලා ඒකෙන් views හිඟා කන හිඟන්න එක පෙන්නනද? මේ ඉන්නේ හිඟන්න. උගේ නම තමයි අමිල ඉරූෂ. මෙයාගේ ඉස්කෝලේ තමයි දෙබරාව ප්‍රෙසිඩන්ට් කොලෙජ් එක. මෙයා ඉන්නේ තිස්ස මහාරාම කිට්ටුව. මෙයාගේ ෆෝන් නම්බර් එකකුත් අපි දන්නවා. අපි මුලින්ම හැබැයි අම්මලා තාත්තලාට මේක කියන්න ඕන මුගේ සක්කිලිකම. එන්න පෙන්නන්න. මේ තියෙන්නේ අර අම්මගේ නම විකුණන් කරන YouTube හිඟන්නගේ YouTube page එක. මේකේ ඔයගලන්ට පේනවා ඇති එයාගේ යූසර් නේම් එක Mr. Sanju Log 2009. කොහොමද ඔයගොල්ලෝ ඒක හොයාගත්තේ? දැන් මෙයා මේ YouTube channel එක delete කරලා තිබ්බත් අපි බලමු මෙයාගේ ඉස්සර TikTok channel එකත් එක්ක මේකේ connection එක මොකක්ද කියලා. මේ තියෙන්නේ අපේ අමිල මල්ලි සින්දු කියන YouTube TikTok channel එක. ඔන්න බලන්න ඒකේ link එකට ගියාම කොහෙටද යන්නේ කියලා. Mr. Sanju content. අපිට යා channel එකක් කරන එකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. එයා ඕන නනුලිලියෙක්ගේ ඕනම gossip එකක් මේකේ දැම්මට කමක් නැහැ. හැබැයි අපිට ප්‍රශ්නේ තියෙන්නේ මෙන්න මේ වීඩියෝ දෙකේ. පළවෙනි වීඩියෝ එකේ තියෙන්නේ කවුරු හරි කෙල්ලෙක්ට CPR දෙන වීඩියෝ එකක්. මේකෙන් පස්සේ මෙයා මගේ නංගිගේ ෆොටෝ එක දාලා තියෙනවා නිවන් සුව අක්කේ කියලා. දැන් මේකට රීසන් එකක් තියෙන්න එපයි. ඇයි නංගි නැති වෙලා තියෙන්නේ කියලා. අපි ඌගේම කමෙන්ට් වලින් හොයලා බලමු. මේ උඩ තියෙන හැල්ල වැඩක් නැහැ. අපි බලමු මොනවද කියන්නේ කියලා. කොල්ලා වෙන කෙල්ලෙක් එක්ක ඉන්නවා දැකලා වහ බීලා. මූට අවුරුදු 16යි. ඒ වගේ තෝට් එකක් හිතලා YouTube වීඩියෝ එකක් කරලා views ගන්නවා කියලා මූ මේ වෙද්දි හිතනවා නම් මුට අවුරුදු 25ක් 30ක් ගියාට පස්සේ මේ සිපයියා මොන වගේ වැඩ ටිකක් කරයිද? බලමු මුගේ අනිත් වීඩියෝ එක මොකද්ද කියලා. මොදට ඉන්න අපේ නංගි මැරුණා කියලා ඊට පස්සේ මේක යනවා viral. 7,83,000ක් බලලා තියෙනවා. මූ සමාව ගන්න ඕන ඒක හරි. නමුත් මෙතන වුණු ඩැමේජ් එක මූට මම හිතන්නේ තේරෙන්නේ නැහැ. මූ පොඩි එකෙක් නිසා මූට එච්චර ලොකු අවබෝධයක් නැහැ. හැබැයි ප්‍රශ්නේ එන්නේ ඊළඟ දවසේ උදේ මූ මේකෙන් ආපු views වල ගැම්මට තව වීඩියෝ එකක් දානවා. ඒ වීඩියෝ එකෙත් අපේ නංගිගේ ෆොටෝ එකක් දාලා මූම කියන එක මුගෙන්ම අහලා බලමු. එයා නැති වුණ නිසා අම්මා heart attack එකකින් නැති වෙලා වල දැම්ම අම්මා. කොහොම පොරක්ද මූ? ඕගොල්ලොම හිතන්න මේ වගේ මානසික ලෙඩෙක් කොහොමද සමාජයේ අනිත් මිනිස්සුත් එක්ක ඉන්නේ? මූ අම්මා ගැන අඬ වීඩියෝ කරනවා views ගන්නවා. මූ ඊට පස්සේ තව කෙල්ලෙක්ගේ අම්මා නැති වුණා කියලා උදේ පාන්දරම වීඩියෝ එකක් හදලා දාන්න තරම් මේ